සාමාන්‍යයෙන් දරුවෙක් අම්මගේ බඩේදී හුස්ම ගන්නෙ නැහැ. ඒ දරුවගේ පෙනහළු වැඩ කරන්නේ නැහැ. කවදා හරි දවසක 9 මාසයක් හරි දස මාසයක් හරි ඇවෑමෙන් දරුවා නිරුපද්‍රිතව මව් කුසෙන් එළියට බිහි වෙනවද? අන්න එදා එයා කෑ ගහලා හුස්ම ගන්න පටන් ගන්නවා. අන්න එදා ඉඳලා තමයි මේ දරුවා හුස්ම ගන්නෙ. එහෙනම් මොකද්ද මේකෙන් අපිට නිගමනය වෙන්නේ? මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපිට හුස්ම ගන්න අවස්ථාව උදා කරලා දෙන්නේ අම්මයි තාත්තයි. අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ගන්න හුස්ම පොදක් පාසා අපි අම්මා තාත්තට ණයයි. මම දන්නේ නැහැ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මම කොච්චර හුස්ම ගත්තද කියලා. මම දැනුත් හුස්ම ගන්නවා. තව ඉස්සරහට කොච්චර කාලයක් මම හුස්ම ගයිද කියලා මම්මත් කියන්න දන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ගන්න හුස්ම පොදක් පාසා අම්මට ණයයි. ගන්න හුස්ම පොදක් පාසා මං තාත්තට ණයයි. ලෝකයේ තියෙන සුන්දරම දේවල් බිහි වෙන්නේ හිරුගෙන් ලැබෙන ආලෝකයනොත් මව්ගේ කිරිවලුනුත් කියලා අපි අහලා තියෙනවා. ඒ බිහි වෙන සුන්දර වස්තුව තමයි දරුවා. සාමාන්‍යයෙන් දරුවෙක් බිහි කරන වේදනාව හරි අතිශයින්ම පුදුමාකාර වේදනාවක් දැනෙනවා කියනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ අත්පා හතර උඩින් දුම්රියක් යනකොට නැගෙන වේදනාවට වඩා වේදනාවක් දරුවෙක් බිහි කරද්දී අම්මා කෙනෙක් විඳිනවා කියනවා. අටුවාවේ සඳහන් වෙනවා කියන මේ වේදනාව කොයි වගේද කියලා මැරෙන්න තරම් වේදනාවක් ඇවිල්ලා තප්පරෙන් මේ වේදනාව නැති වෙනවා කියනවා. ආයෙ මැරෙන්න තරම් වේදනාවක් එනවා කියනවා. ආයෙ නැති වෙනවා කියනවා. ආයෙ එනවා කියනවා. මෙන්න මේ වගේ තමයි දරුවෙක් බිහි කරද්දී අම්මා කෙනෙක් විඳින ප්‍රසූත වේදනාව.